චයිනා වලදී කන්න හම්බුන අමුතු කෑම ටිකක් අද බලමුද? ඉතින් ඕන ඔතෙන්ටික් චයිනීස් කෑමක් කාලා බලන්න කොයි වගේද කියලා. ඒගොල්ලන්ගේ ගොඩක් ප්‍රසිද්ධ රයිස් බෝල් එකක්. කන් වලින් ඒකේ තිබ්බේ මෙන්න මේ ඩිෂ් එක විතරයි. ඉතින් අපි එකක් අරන් කාලා බලුවා කෝකටත් කියලා. වගේ වයිබ් එකක් තමයි තිබ්බේ. කූරු දෙකෙන් නම් කන්න අපිට බෑ. කොහොමත් මේගොල්ලෝ ස්පූන් එක දෙනවා. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. මේගොල්ලන්ගේ හැම කෑමටම මෙන්න මේ වගේ නිවිතිද මන්ද මේ වගේ කොලේ එකක් නම් අනිවාර්යෙන් හැම කෑමකෙම තියෙනවා. ඉතින් ඒක ලොකු සෙට් වෙන්නේ නැහැ අපිට. ඊට පස්සේ ඉතින් අපි පළතුරු මාකට් පැත්තේ ගියා. මේ ගොල්ලන්ගේ දූරියන් නම් මාර්ම ගණන්. අපේ බඩේට තිබ්බේ නැහැ දූරියන් මොනවත් කන්න. ඉතින් ඒක නිසා චුටි පළතුරු ටිකක් අරගත්තා. පළතුරු ගන්නවට වඩා ඒගොල්ලන්ගේ පළතුරු බලන්න මාර ආසයි තුනා. සමහර පළතුරු දැකලා නැහැ. ඒවා ටෙස්ට් කරලා බලන්න ආසයි තුනා. හරි එහෙමනම් ගොඩක් ලාභයි චෙරි ලයිචි. අපේ මේ මොර ඒගොල්ලන්ගේ මේ මොර වගේ එකක් තියෙනවා. ළඟට මේ දවස්වල සීසන් නිසා මැංගුස් ඒ වගේ පළතුරුත් තිබ්බා. මේ බෙරි එකක් තියෙන මට ඒක අතරම කාලා බලන්න බැරි වුණා. මොකද මේ දකින්න නිසාද මන්ද ලොකු ආසාවක් තිබ්බේ නැහැ. දැන් හිතෙනවා අපරාධ එකත් කාලා බලලා try කරලා බලන්න තිබ්බේ කියලා. මම ඉතින් අපි පළතුරු බලන ගමන් කන ගමන් ඒගොල්ලන්ගේ ස්ට්‍රීට් එකක් නයිට් මාකට් එකක් දිගේ තමයි මේ ඇවිදින්නේ. ඒගොල්ලෝ නම් කන්නේ අමුතු කෑම. ඇත්තටම අපිට ඒවා try කරලා බලන්නවත් ආසෙ හිතෙන්නේ නැහැ. ගොඩක් තැන්වල මෙන්න මේ වගේ හොට් පොට් එකක් තියාගෙන ඒගොල්ලෝ කට්ටිය එකතු වෙලා කනවා. ඒක ඒගොල්ලෝ මම දැක්කා මෙහි ගොඩක් ෂොප් වල ඒක තමයි තිබ්බේ. ඇත්තටම මේ අපිට කාලා බලන්න බයයි. මොකද අපි දෙන්නම අමුතු කෑම වලට ආස නැහැ. ඊළඟට අපි 7-11 එකකින් ගත්තා මෙන්න මේ බන් එක. ඒක නම් ළමයි මාරම රසයි. අන්තිමට මම මේක පළවෙනි පාර මේ try කරාම දවස ගානෙම මෙන්න මේ බන් එක try කරලා බැලුවා. ඔයගොල්ලොත් යනවා නම් 7-11 පැත්තේ මෙන්න මේක කාලා බලන්නකෝ. මාරම රසයි.